여러분 안녕하세요. 아이번 හැමෝටම Topic Exam for Sri Lankan කියන YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මම දාන videos වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් like කරන්නත්, ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්නත්. මම අද 83 වෙනි topic 1 එකේ reading වලට අදාළව 59 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න කිහිපයක් ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම 58 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරපු වීඩියෝස් අප්ලෝඩ් කරලා තිනවා. ඒ වීඩියෝස් තාම බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝස් උත් බලන්න. අපි අද 59 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න කිහිපයක් ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. හරි. 59 60 තාමල් ඉල්ගෝ මුරමි තපශිප්ෂියෝ 59 60 මේ කොටස කියවලා ඔයාලා 59 60 ප්‍රශ්න වලට උත්තර තෝරන්න තමයි තියෙන්නේ. හරි. බලමු අපි කියවලා 저는 요즘 자전거를 타고 학교에 갑니다. 저는 කියලා කියන්නේ කවුද අපි? මම. 저는 කියලා කියන්නේ අපි මමනේ. මම. 요즘 කියලා කියන්නේ අපි මේ දවස්වලට. මේ දවස්වල 자전거 කියලා කියන්නේ මොකද්ද අපි? පාපැදියට. පාපැදියට තමයි අපි 자전거 කියලා කියන්නේ. මම පාපැදියට තමයි 자전거 කියලා කියන්නේ. එතකොට මම මේ දවස්වල පාපැදියේ තාගෝ 학교에 갑니다. මම මේ දවස්වල පාපැදියේ නැගලා හක්කු කියලා කියන්නේ අපි පාසලට. හක්කු කියලා කියන්නේ අපි පාසලට. මෙතන ඔයාලා දන්නේ නැති වචන මොනවා හරි තියෙනවා නම් ඒව වෙනම පොතක් අරගෙන ඒවා අනිවාර්යයෙන්ම ලියන්න. හක්කු කියලා කියන්නේ පාසල. පාසල. හක්කු කියලා කියන්නේ පාසල. මම මේ දවස්වල පාපැදියේ නැගලා පාසල් යනවා. 저는 지하철을 타고 다녔습니다. 저는 කියලා කියන්නේ මොකද්ද? කලින් පෙර කලින් 지하철 කියලා කියන්නේ අපි සබ්වේ එකට. සබ්වේ එකට තමයි අපි 지하철을 타고 다녔습니다. කලින් සබ්වේ එකේ නැගලා තමයි පාසල් ගියේ කියලා කියනවා. 그때는 학교까지 30분이 걸렸지만 지금은 1시간쯤 걸립니다 කියලා කියනවා. 그때는 학교까지 30분. ඒ කියන්නේ සබ්වේ එකේ යන කාලෙදී මේ පාසල දක්වා යාට යන්න 30 කියලා කියන්නේ කොච්චරද? මිනිත්තු 30ක්. මිනිත්තු 30ක් ගත වුණ නමුත් දැන් ඒ කියන්නේ පාපදින්න යන්නේ දැන් එයාට හන්ෂිගාන්චම් කොල්ලිම්නිදා කියලා කියනවා. හන්ෂිගාන් කියන්නේ පැයක කාලයක් විතර ගත වෙනවා කියලා කියනවා. ආචිමේ ඉල්ජික් ඉරොනනන් ගෝසන් සිච්චිමාන් උන්දුනල් හල්සු ඉස්සෝසෝ චුත්සම්නිදා කියලා කියනවා. ආචිම් කියලා කියන්නේ උදෑසන. ඉල්චික් කියලා කියන්නේ වේලාසනින්. උදෑසන වේලාසනින් අවදි වෙන එකට අකමැති නම් සිච්චිමාන් උන්දුනල් හල්සු ඉස්සෝසෝ චුත්සම්නිදා කියලා කියනවා. එයාට ව්‍යායාමයක් ලබා ගන්න පුළුවන් නිසා කැමතියි කියලා කියනවා. හරි. දැන් මෙතන 59 තියෙන්නේ මෙතන ඔයාලට වාක්‍යයක් දීලා තියෙනවා. ඒක මේ මෙතනටද එන්න ඕනි කියන එක තෝරන්න තියෙනවා. අපි ඒ වාක්‍ය කියවලා බලමු. 그래서 지하철을 탈 때보다 집에서 일찍 나와야 합니다. ඒක නිසා 지하철 කියලා කියන්නේ මං කිව්වා සබ්වේ එකට සබ්වේ එකේ යනවට වඩා චිබේසෝ කියන්නේ සබ්වේ එකේ යන්න පිටත් වෙනවට වඩා කලින් ගෙදරින් පිටත් වෙන්න ඕනේ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. කියන්නේ සබ්වේ එකේ යනවට වඩා ගෙදරින් ඉල්චික් නාවාය හම්ද වේලාසනින් ගෙදරින් පිටත් වෙන්න ඕනේ. පාපැදින් යද්දි සබ්වේ එකට වඩා ගෙදරින් ඉක්මනට පිටත් වෙන්න ඕනේ. දැන් මේ කොටස එන්න ඕන කොතනද කියන එක තමයි තෝරන්න ඕනේ. බලන්න මෙතන තිබ්බා අපි ආයෙ මුලින්දන් කියමු. මම මේ දවස්වල පාපැදින් පාසල් යනවා. කලින් සබ්වේ එකේ නැගලා තමයි ගියේ. එතකොට මිනිත්තු 30ක කාලයක් ගත වුණ නමුත් දැන් පැයක කාලයක් ගත වෙනවා. එතකොට ගත වෙනවා. 그래서 ඒක නිසා 지하철을 탈 때보다 집에서 일찍 나와야 합니다. ඒක නිසා යා 지하철කට දැන් යට ගත වෙන්නේ මිනිත්තු 30යිනේ. ඒතකොට පාපැදින් යන්න පැයක් ගත වෙනවනේ. එහෙනම් 지하철 කියන්නේ සබ්වේ එකේ යනවට වඩා ගෙදරින් ඉක්මනින් පිටත් වෙන්න ඕනේ පාපැදියෙන් යද්දි.
එතකොට එන්න ඕන උත්තරේ මෙතනට තමයි ඒක ගැලපෙන්නේ. කරේසෝ චිහාචොරල් සාල්තේ පෝදා චිබේසෝ ඉල්චික් නාවායා හම්නිදා කියන. ඒතර උත්තරේ වෙන්නේ 3. එතකොට 59ට උත්තරේ වෙලා තියෙන්නේ 3 වෙනි එක. හරි. ඊට පස්සේ බලන්න 60. බලන්න විත්කරේ නියුංගා කත්තන් ගොසල් කුරුෂිප්ෂියෝ. හරි. අපි බලමු උත්තර 4. පළවෙනි උත්තරේ බලන්න. චොන්නන් උන්දොන් හනන් ගෝසල් ශිරෝ හම්නිදා. මම උන්දොන් හනන් කියලා කියන්නේ මං කෝ ව්‍යායාම ශිරෝ හම්නිද අකමැතිද බලන්න මෙතන ආයි අපි බලමු ආ කියලා ඉල්ජික් ඉරොනනන් ගෝසන් සිච්චිමාන් උදේසට අවදි වෙන එකට තමයි අකමැති මේ ව්‍යායාම් වලට නෙමෙයි එයා කියනවා සිච්චිමාන් උන්දොනල් හල්සු ඉස්සෝසෝ චුස්සම්නිදා එයාට ව්‍යායාමයක් ලබා ගන්න පුළුවන් නිසා එයා කැමතියි කියලා කියනවා එහෙනම් මේ ව්‍යායාම් වලට අකමැති කන්නේ නෙමෙයි එහෙනම් පළවෙනි එක වැරදි දෙක බලන්න චොනන් යෝජම් ආචිමේ නිත්කේ ඉරොනම් නිදා මම මේ දවස්වල නිත්කේ කියලා කියන්නේ මොකද්ද ප්‍රමාද වෙලා අවදි වෙනවා මේ දවස්වල ප්‍රමාද වෙලා අවදි වෙන්නේ බලන්න යෝජම් චාජොන් ගොරල්තාගෝ හග්වේ නිදා අයාට පාපැදී තමයි යන්නේ එයාට පාපැදී යන්න ගත වෙන කාලය සබ්වේකේ යන්න ගත වෙන කාලයට වැඩි එහෙනම් එයා ඉක්මනින් අවදි වෙන්න ඕනේ පරක් වෙලා අවදි වෙන්න නෙමෙයි එතකොට දෙකත් වැරදි තුන බලන්න චොනන් චාජොන් ගොරල්තාගෝ හග්වේ තනින් නිදා මම පාපැදිය නැගලා පාසල් යනවා. පාපැදිය නැගලා තමයි පාසල් යන්නේ. හරි. එතකොට තුන්වෙනි එක හරි. 4. චොනන් මේල් හන්ෂිගන් තෝංගා චිහාචොරල් තම්නිදා. මම හැමදාම මේල් කියලා කියන්නේ හැමදාම. හන්ෂිගන් තෝංගන් කියන පැයක කාලයක් පුරාවට චිහාචොල් කියලා සබ්වේ කියන. සබ්වේ කියන්නේ කොච්චර කාලයක් ගත වෙනවද කියලාද කියන්නේ මෙතන? තේනන් හක්යෝ කාජි සම්ෂිප්පුන්. මිනිත්තු 30යි ගත වෙන්නේ චිහාචොල් එකේ සබ්වේ කියන්නේ. පැයක් නෙමෙයි. පැයක් කියන්නේ පාපැදිය නැහැ. 4 වෙනි එක වැරදි. එතකොට 60 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙලා තියෙන්නේ 3 වෙනි එක. හරි. 61 62 බලන්න. ඒකත් තාම ලිල්ගෝ මුරුමි තවශිප්ෂියෝ මේ කොටස කියවලා 61 62 ප්‍රශ්න වලට උත්තර තෝරන්න තමයි තියෙන්නේ. හරි අපි බලමු කියවලා. චොනන් ඔරෙත්තොංගාන් තනින් හේසාරල් කමන් තුවොත් ස්මිනීදා. චොනන් කියන්නේ මං කොහොමම ඔරෙත්තොංගාන් තනින් හේසාරල් හේසා කියලා කියන්නේ මොකද්ද? අපි කම්පැනි එකට. මම ගොඩ කාලයක් වැඩට ගිය කම්පැනි එක එයා ගිය කම්පැනි එකෙන් එයා අයින් වෙලා වැඩ කරන තැනින් එයා අයින් වෙලා නේනියොන් පුත්තෝනන් කියලා කියන්නේ නේනියොන් කියලා කියන්නේ මොකද්ද අපි ලබන අවුරුද්දට නේනියොන් කියන්නේ ලබන අවුරුද්දට next year ලබන අවුරුද්ද පුත්තෝනන් තරන් හේසායසෝ ඉල්හල් කොම්නිදා තරන් කියන්නේ වෙනත් කම්පැනි එක වැඩට යනවා කියලා කියනවා. දැන් යා මම ගොඩ කාලයක් වැඩ කරපු කම්පැනියෙන් අයින් වුණා. එයා වැඩ නතර කළා අයින් වුණා. ලබන අවුරුද්දේ ඉඳලා වෙන කතිකාජී ශිගානි සෙන්ගියෝසෝ චිගමන් හේවේ යොහෙන්ගල් හාගෝ ඉස්සුම්නීදා. ඒ දක්වා එයාට කාලය තියෙන නිසා දැන් එයා හේවේ යොහෙන් කියලා කියන්නේ මොකක්ද අපි? වෙන රටකට ට්‍රැවල් කරන්න යනකොට වෙන රටකට සංචාරය කරන්න යනකොට අපි කියන්නේ හේවේ යොහෙන් කියලා. එතකොට එයා වෙන රටක සංචාරය කරමින් ඉන්නවා කියලා කියනවා. චායුරොබ්ගේ යොහෙන් හාගෝ ශිප්පෝසෝ. චායුරොබ්ගේ කියලා කියන්නේ මොකක්ද අපි? නිදහසේ ෆ්‍රී එකේ යොහෙන් හාගෝ ශිප්පෝසෝ කියලා කියන්නේ ට්‍රැවල් කරන්න ඕන නිසා නිස්තන තිනවා යෝගී චෝගී කාගෝ ශිප්පන් ගෝසු තානිගෝ ඉස්සුම්නීදා. යෝගී චෝගී කියලා කියන්නේ එහෙ මෙහෙ යන්න ඕන තැන් එයා යමින් ඉන්නවා කියලා කියනවා. චොයගෙනන් චිගම් ඊශිගානී චොම්මල් සෝචුන් හාගෝ හෙම්බොක් හම්නිදා. මට දැන් මේ වෙලාව දැන් යාගේ මේ ට්‍රැවල් කරන වෙලාව ගොඩ වටිනවා සහ සතුටුයි කියලා කියනවා. එයාට හැපි කියලා කියනවා. හරි. බලන්න 61 මෙතන උත්තර 4ක් දීලා තියෙනවා. මෙතනට එන්න ඕන එක තමයි අපි තෝරන්න ඕනේ. අපි බලමු. පළවෙනි එක තියෙනවා හේසා ඒසෝ ඉල්හාගෝ. හේසා ඒසෝ ඉල්හාගෝ කියලා කියන්නේ මොකද? කම්පැනි වැඩ කරලා. දැන් මෙයා මෙතන කම්පැනිෙන් අයින් වෙලා ඉන්නේ ලබන අවුරුද්ද තමයි ආයි වෙන කම්පැනි එකට යන්නේ. ඒතකොට පළවෙනි උත්තරේ මෙතනට ගැලපෙනවද කියලා බලන්න. යොහෙන් හාගෝ ශිප්පෝසෝ. චායුරොබ්ගේ යොහෙන් හාගෝ ශිප්පෝසෝ. නිදහසේ ට්‍රැවල් කරන්න අවශ්‍ය නිසා හේසා ඒසෝ ඉල්හාගෝ කියන ගැලපෙනවද නැහැ. 2 චන්සොරල් මොත් පක්කුගෝ. චන්සොරල් මොත් පක්කුගෝ කියලා කියන්නේ මොකක්ද? චන්සෝ කියලා කියන්නේ අපි ප්ලේස් එකකට. මොත් පක්කුගෝ. පක්කුදා කියලා කියන්නේ මාරු කරනවා. ප්ලේස් එක මාරු කරන්නේ නැතුව කියන එක මෙතන ගැලපෙනවද? හෙන් ආගෝ ශිප්පෝසෝ චන්සොරල් මොත් පක්කුගෝ යොගි චොගි
නැහැ. ඒක ගැලපෙන්නෙත් නැහැ. 3 බලන්න. යක්සොක් ශිගානල් චිකිගෝ. යක්සොක් ශිගානල් චිකිගෝ කියලා කියන්නේ මොකද්ද? අපි ඔන් ටයිම් කියලා කියන්නේ. ඔන් ටයිම්. ඔන් ටයිම් කියන එක. එතකොට මෙතනට ඡායිරොබ්ගේ වෙන්හාගෝ ශිප්පෝසෝ යක්ෂෝ ශිගානල් චිකිගෝ යෝගි චෝගි කාගෝ ශිප්පන් ගෝසල් තනීගෝ ඉස්සම් නිදා කියන එක ගැලපෙනවද? ඔන් ටයිම් කියන එක මෙතනට ගැලපෙනවද? නිදහසේ සංචාරය කරන්න අවශ්‍ය නිසා ඔන් ටයිම් එහෙ මෙහෙ යන්න ඕන ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න. 4 කේහෙගල් සෙව්චි අන්ගෝ. කේහෙග කේහෙක් කියලා කියන්නේ මොකද්ද අපි? කේහෙක් කියලා කියන්නේ ප්ලෑන් එකක්. ප්ලෑන් එකකට තමයි අපි කේහෙක් කියලා. ඒතකොට ප්ලෑන් එකක් නැතුව බලන්න. ඡායිරොබ්ගේ වෙන්හාගෝ ශිප්පෝසෝ. නිදහසේ ෆ්‍රී එකේ ට්‍රැවල් කරන්න ඕන නිසා ප්ලෑන් එකක් නැතුව එයා යෝගි චෝගි එහෙ මෙහෙ යන්න ඕන තැන්වල යමින් ඉන්නවා කියන. ඒතකොට 4 වෙනි එක තමයි හරි. 4 වෙනි එක තමයි හරි. හරි. ඊට පස්සේ බලන්න 62. 62 විත්කරේනියුන්ගා කත්තන් ගෝසල් කරශිප්ෂියෝ පළවෙනි එක බලන්න චොනන් යොහෙන්සායසෝ ඉල්හම්නිදා. මම යොහෙන්සා කියලා කියන්නේ මොකද්ද අපි? ට්‍රැවල් ඒජන්සි එකට තමයි අපි යොහෙන්සා කියලා කියන්නේ. ට්‍රැවල් ඒජන්සි වැඩ කරනවා. මෙයා ට්‍රැවල් ඒජන්සි වැඩ කරනවද? නෑ මෙයා ගොඩ කාලයක් වැඩ කරපු කම්පැනිනුත් අයින් වෙලා දැන් එයා ලබන අවුරුද්ද වෙන අලුත් වෙන කම්පැනි එකකට තමයි යන්න හදන්නේ. එතකොට මෙයා ට්‍රැවල් ඒජන්සි එකක වැඩ කරන්නේ නැහැ. එයා ට්‍රැවල් කරනවා. හැබැයි ට්‍රැවල් ඒජන්සි එක වැඩ කරනවා නෙමෙයි. ඒතර පළවෙනි එක වැරදි. දෙක බලන්න. චොනන් නේනියම් පුත්තෝ යොහෙන්ගල් තනිල් කොම්නිදා. මම ලබන අවුරුද්දේ ඉඳලා ලබන අවුරුද්දේ ඉඳලා මොකක්ද යා ලබන අවුරුද්දේ ඉඳලා වෙන කම්පැනි එකකට වැඩට යනවා කියලා කියන්නේ. යොහෙන් කියලා කියන්නේ ට්‍රැවල් කරන්න යනවද ලබන අවුරුද්දේ? නැහැ. ඒතර දෙක වැරදි. තුන බලන්න. චොනන් චිගම් සේ හේසායේ තනිගෝ ඉස්සම්නිදා. මම දැන් සේ කියලා කියන්නේ මොකද්ද? අලුත්. අලුත් කියන එක. හේසායේ තනිගෝ ඉස්සම්නිදා. මම දැන් අලුත් කම්පැනි එකකට වැඩට යනවා. එයා දැන් අලුත් කම්පැනි එකක වැඩට යනවද? නැහැ. අලුත් කම්පැනි එකක වැඩට යන්නේ නැහැ. තව ලබන අවුරුද්දේ ඉඳන් තමයි නේනියෝ පුත්තෝ. ලබන අවුරුද්දේ ඉඳන් තමයි යන්නේ. නේනියම් පුත්තෝ. හරි. ඊට පස්සේ 4 බලන්න චොනන් යෝජම් හෙම්බොක්ඛන් ශිගානල් පොනිගෝ ඉස්සම්නිදා. මම මේ දවස්වල හෙම්බොක්ඛන් ශිගානල් කියලා කියන්නේ මොකද්ද? හෙම්බොක්ඛන් ශිගානල්. හෙම්බොක්ඛන් ශිගානල් කියලා කියන්නේ සතුටුදායක කාලයක් ගත කරමින් ඉන්නවා. සතුටුදායක කාලයක් ගත. සතුටුදායක මෙතන තියෙනවා චොම්මල් සෝචුන් හාගෝ හෙම්බොක්කම්නිදා. මෙයාට දැන් මේ ට්‍රැවල් කරන කාලය මෙයාගේ මෙයාට මේ දැන් මේ ට්‍රැවල් කරන කාලය හරිම වටිනවා සහ සතුටුයි කියලා කියනවනේ. එහෙනම් එයා සතුටුදායක කාලයක් ගත කරමින් ඉන්නවා. ඔව් 4 වෙනි එක හරි. එතකොට 62 වෙනි ප්‍රශ්නෙට උත්තර වෙලා තියෙන්නේ 4. ඊට පස්සේ බලන්න 63 64 තාම ලිල්ගෝ මුරුමේ තපාශිප්ෂියෝ. මෙතන ඔයාලට පේන මේල් එකක් තමයි තියෙන්නේ. මේල් එකක් තමයි තියෙන්නේ. හරි. පන්නන් සරාම්. පන්නන් සරාම් කියලා කියන්නේ කවුද? පන්නන් සරාම් කියලා කියන්නේ අපි ලබන පුද්ගලයා. මේල් එක ලබන පුද්ගලයා තමයි පන්නන් සරාම් කියලා කියන්නේ. හරි. එතකොට පොනෙන් සරාම්. පොනෙන් සරාම් කියලා කියන්නේ ඊමේල් එක යවන පුද්ගලයා. ලබන පුද්ගලයා සහ යවන පුද්ගලයා තමයි. චේමොක් කියලා කියන්නේ ටයිටල් එක. අපි මේල් එකක් යවනකොට අපි මේල් එකක් අපි දකිනවා මේ විදිහට තියෙනවා ලබන පුද්ගලයාගේ ඊමේල් ඇඩ්‍රස් එක යවන පුද්ගලයාගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ ටයිටල් එක තියෙනවා. චේමුක් කියලා කියන්නේ ටයිටල් එක. චිග්බොන් යොරබුන් අන්‍යෝ හෂිනික්කා කියලා තියෙනවා. චිග්බොන් කියලා කියන්නේ අපි ස්ටාෆ් එකට කරි වැඩ කරන ස්ටාෆ් එක යොරබුන් අන්‍යෝ හෂිනික්කා. හරි. ඊට පස්සේ බලන්න මේල් එක තියෙනවා මෙතන. චිග්බොන් යොරබුන්ගේ ස්ටාෆ් එකට තමයි මේ මේල් එක දාලා තියෙන්නේ. මේල් එක එවල තියෙන්නේ. 안녕하십니까? 우리 회사에 영어 수업이 다음과 같이 열립니다. කියලා තියෙනවා. 안녕하십니까? අපි 안녕하세요 කියලා කියන්නේ ඒ වගේ. 우리 회사에 අපි කම්පැනියේ 영어 수업이. 영어 수업 කියලා කියන්නේ මොකද්ද? 영어 කියලා කියන්නේ අපි ඉංග්‍රීසි ක්ලාස්. ඉංග්‍රීසි ක්ලාස් එක සම්බන්ධව විස්තර තමයි මේ පහතින් දාලා තියෙන්නේ. 같이 열립니다. බලන්න මනන් උන්දරේ කාන්ෂිමල් පරම්නිදා. මනන් කියන්නේ ගොඩක් කට්ටියගේ අවධානය බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මුන්දරේ කාන්ෂිමල් පරම්නිදා. හරි බලන්න ඊට පස්සේ සුවොප් කිගන්. සුවොප් කිගන් කියලා කියන්නේ කොහොමද? ක්ලාස් එකේ කාලය. ඒ ක්ලාස් එක කොච්චර කාලයක් තියෙනවද කියන එක. හරි බලන්න පර්වෝල් 8 වෙනි මාසේ ඉඳලා
8 වෙනි මාසේ ඉරිල් පර්වොල් ඉරිල් 8 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා පර්වොල් සම්ශිප් ඉරිල් 8 වෙනි මාසේ 31 වෙනිදා දක්වා හාමොක් කියලා කියන්නේ මොකද්ද මෙතන? හාමොක් කියලා කියන්නේ අපි හායි ඔයිල් මොකි ඔයිල් කියන එක. ඒ කියන්නේ අපි දන්නවා සඳුදාට කියන්නේ වෝරිය ඔයිල්, අඟහරුවාදාට කියන්නේ හායි ඔයිල්, බදාදාට කියන්නේ සූයි ඔයිල්, බ්‍රහස්පතින්දාට කියන්නේ මෝගි ඔයිල්, සිකුරාදාට කියන්නේ කමිය ඔයිල්, සෙනසුරාදාට කියන්නේ තෝයි ඔයිල්, ඉරිදාට කියන්නේ ඉල්ලි ඔයිල්. එතකොට හාමොක් කියලා මේ කෙටියෙන් තියෙන්නේ හායි ඔයිල්, මෝගි ඔයිල් කියන එක. අඟහරුවාදයි බ්‍රහස්පතින්දායි තමයි මේ පන්තියේ තියෙන්නේ. ඉල්ගොප්ෂී පුත්තෝ අවප්ෂී කාජි තමයි තියෙන්නේ. 7 ඉඳන් රෑ 7 ඉඳන් 9 වෙනකම්. හරි. සුවප්‍රියෝ. සුවප්‍රියෝ කියලා කියන්නේ මොකද්ද මෙතන? ක්ලාස් ෆී එක. මුර්යෝ කියලා කියන්නේ ෆ්‍රී කියන එක. ෆ්‍රී නොමිලේ. නොමිලේ. සින්චොම් පම්පොම් කියලා කියන්නේ මොකද්ද? ඇප්ලයි කරන මෙතඩ් එක. ඇප්ලයි කරන ආකාරය. චිර්වොල් කියලා කියන්නේ මෙතන 7 වෙනි මාසයේ ඊෂිප් ඊල් කියලා කියන්නේ ඊෂිප් ඊල් 7 වෙනි මාසයේ 22 වෙනි කම් කියලා තියෙනවා. ඔන්න කම් කියලා තියෙන්නේ කම්මි ඔයිල් කියන එක. දක්වා ඊමේල් මෙතන ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා තිනවා රෝ සින්චොන් ඇප්ලයි කරන මෙතඩ් එක ඇප්ලයි කරන ආකාරය ඔන්න තිනවා චිර්වොල් ඊෂිප් ඊල් 7 වෙනි මාසයේ 22 වෙනි සිකුරාදා දක්වා මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක හරහා කොට ඇප්ලයි කරන්න පුළුවන් කියලා කියනවා. හරි. දැන් අපි බලමු 63. වේවිත් කරල් සොන්නන්චි මන්නන් ගෝසල් කුරුෂිප්ෂියෝ. මේ ඊමේල් එක ලියන්න හේතුව මොකක්ද කියන එක තමයි මෙතන අහන්නේ. පළවෙනි උත්තරේ බලන්න. සුවොප් ශිගානර් පක්කුරයෝගෝ. ඒ කියන්නේ ක්ලාස් වෙලාව පක්කුදා කියලා කියන්නේ මොකක්ද අපි? මාරු කරනවට. මෙතන ක්ලාස් එකේ වෙලාව මාරු කරන එකක් ගැන තියෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක වැරදි. දෙක බලන්න. සුවප් සින්චනල් පද්‍රයෝගෝ. බලන්න. සින්චොම් කියලා කියන්නේ මං කෝ ඇප්ලයි කරන. ඒතකොට මෙතන සින්චොම් පම්පොප් කියලා තියෙනවා. ඇප්ලයි කරන ආකාරය. එහෙනම් සුවප් සින්චොන් පද්‍රයෝගෝ කියන එක තමයි හරි. ඊට පස්සේ 3 සුවප් පම්පොබල් සොල්මයොන් හරයෝගෝ. සුවප් පම්පොබල් ක්ලාස් එකේ පම්පොප් කියන්නේ මෙතඩ් එක විස්තර කරන්නද මෙතන නැහැ. එහෙනම් තුන්වෙනි එක වැරදි. 4 සුවප් ජන්සොරල් අන්නේ හරයෝගෝ. සුවප් ජන්සොරල් අන්නේ හරයෝගෝ කියලා කියන්නේ ජන්සෝ කියලා කියන්නේ ප්ලේස් එකක් ගැන මොකක් හරි නැහැ. එහෙනම් 4ත් වැරදි. එහෙනම් 63ට උත්තරේ දෙවැනි එක. ඊට පස්සේ බලන්න 64 විත්කරේ නියුංගා කත්තන් ගෝසල් කුරුෂිප්ෂියෝ උත්තර 4 බලන්න චිර්වොරේ සුවබල් සිජක් හම්නිදා. චිර්වොල් කියලා කියන්නේ මොකක්ද මං කිව්වා 7 වෙනි මාසයට තමයි චිර්වොල්. එතකොට 7 වෙනි මාසේ සුවබල් සිජක් හම්නිදා. ක්ලාස් එක පටන් ගන්නේ 7 වෙනි මාසේද? පර්වොල් 8 වෙනි මාසේ තමයි පටන් ගන්නේ. චිර්වොලේ තියෙන්නේ ඇප්ලයි කරන කාලේ. ඇප්ලයි කරන්න තියෙන්නේ 7 වෙනි මාසේ 22 දක්වා. එතකොට 7 වෙනි මාසේදී ක්ලාස් පටන් ගන්නවා සිජක් හම්නිදා. පටන් ගන්නවා කියන එක වැරදි. 7 වෙනි මාසේ නෙමෙයි පටන් ගන්නේ පර්වොල් 8 වෙනි මාසේ. 2 යොංගෝ සුවබල් මේල් ඉස්සිම්නිදා. යොංගෝ සුවබල් මේල් ඉස්සිම්නිදා කියලා කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි ක්ලාස් එක සුවොප් මේල් කියලා හැමදාම තියනවද? හාමොක් කියලා තියෙනවා. හායි ඔයිල් මොග්ගේ ඔයිල් තමයි තියෙන්නේ. එහෙනම් හැමදාම තියනවද? නැහැ. එහෙනම් දෙවැනි එකත් වැරදි. 3 බලන්න. යොංගෝ සුවබන් හන්තල් තොංගාන් හම්නිදා. මේ ඉංග්‍රීසි ක්ලාස් එක මාසික කාලයක් පුරා තියෙනවා. මාසික කාලයක් පුරා තියෙනවද බලන්න. 8යි පළවෙනි ඉඳන් 8යි 31 වෙනි වෙනකන් තියෙනවා. ඔව් මාසික කාලයක් තියෙනවා. එහෙනම් තුන්වෙනි එක හරි. 4 බලන්න. සුවබල් තිරුල්තේ තොනල් නේයා හම්නිදා. තොන් කියලා කියන්නේ සල්ලි ගෙවන්න ඕනේ කියන එක. මේ ක්ලාස් එකේ සල්ලි ගෙවන්න ඕනේද? මුර්යෝ කියලා තියෙනවා ෆ්‍රී. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් සුවබල් තිරුල්තේ තොනල් නේයා හම්නිදා කියන එක වැරදි. ගෙවන්න ඕනේ නැහැ. ෆ්‍රී තියෙන්නේ. එහෙනම් 64 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. හරි අපි අද 83 වෙනි ටොපික් 1 එකේ රීඩින් වලට කියවීමට අදාළව
රීඩින් එකට අදාළව 64 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න සාකච්ඡා කළා. ඊට කලින් ප්‍රශ්න සාකච්ඡා කරපු වීඩියෝසුත් අප්ලෝඩ් කරලා තිනවා. ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. බලලා නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න. මේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් topic exam එක කරන්න බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ ඔන්න ඒ අයටත් කියන්න මගේ channel එක ගැන. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කම්සාහම්නිදා තමිතු පායෝ